විශේෂයෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුන් වහන්සේගේ මෙහෙය ගැන හිරගෙහිදී ජොහාන් හට ආරංචි වී එන්න සිටින තැනැත්තේ ඔබද? නොහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුදැයි ඇසීමට ඔහු සිය ගෝලයන් උන්වහන්සේ වෙත යැවීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබ ගොස් අසන දකින දේ ජොහාන් හට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති. ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති. විහිරන්ට ඇසෙයි. මලාහු නැගිටවනු ලබති. දිලිඳුන්ට සුභාෂණ ප්‍රකාශ කරනු ලැබේ. මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්න තැනැත්තේ භාග්‍යවන්තයෙකි ඔවුන්ට වදාළසේක. ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහාන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළසේක. ඔබ කුමක් බලන පිණිස පාලු කරයට ගියහුද? සුළඟින් සැලෙන බටගසක්ද නැතහොත් කුමක් බලන්න ගියහුද? පටපිලියෙන් සැරසුණු මනුෂ්‍යයෙක්ද? බලන්න පටපිලියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති. එහෙත් කුමක් සඳහා පිටත්ව ගියහුද? දිවසිවරුවෙකු බලන පිණිසද? එසේයයි මම ඔබට කියමි. දිවසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලනු පිණිසය. මන්ද කීවොත් මෙන්න මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. හෙතෙම ඔබ වඩිනා මග ඔබ දිරියෙහි පිළියෙල කරන්නේ යයි ලියා තිබෙන්නේ මොහු ගැන නිසාය. සැබවින්ම මම ඔබට කියමි. මුළු මිනිස් සංහතිය තුල ජොහාන්ට වඩා උතුම් කෙනෙක් පහළ නොවීය. එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු තැනැත්තේ වුවද ඔහුට වඩා උතුම්ය. සුවිශේෂක වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.